සදා වන්දනීය අරියතුන් වහන්සේ මා මෙතනට පැමිණියේ අද දවසේ. මීට කලින් දවස් දෙකක් මම සෝදිසියක් සඳහා විසිට් එකක් තමයි ආවේ. ඒ ආපු ඒ දේවතාවෙම අරියතුන් වහන්සේ වන්දනා කරලා මම ආපහු වැඩියා. අරියතුන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනය තුළ 5000ක් පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකද්ද? 5000ක් සම්බුද්ධ 50,000ක් මිසක් අල් නෑන නෙමෙයි පණ. පණ කියන වචනේ මොකද්ද? ඒකයි තේරුම් ගන්න ඕන. දැන් ඉදංකෝ පණ බික්කවේ දුක්ඛ අරිය සත්‍යං. ඉදංකෝ පණ බික්කවේ දුක්ඛ සමුදය අරිය සත්‍යං. ඉදංකෝ පණ බික්කවේ දුක්ඛ නිරෝධ සත්‍යං. මේක මලකඩ කාපු පිහියක් පණ පොවන්න ඕන. ඔය මිනිසෙන්ගේ ඔබ වහන්සේගේ ඔය කාගෙත් මේ රාගමල, දේශමල, මෝහමල නිසා කපන්න බෑ මේ බැමි තුන. එතකොට මේ බැමි තුන කපන්න පණ පොවන්න ඕන. දැන් බුදුහාමුදුරුවෝ මගපල් ලැබූ 100ක් එක්ක යනවා නම් පණ 100ක්. ගණන් කරන්න බැරි ගාණක් මගපල ලැබුව අය එක්ක යනවා නම් පණ 1000ක්. එතකොට මේ බුද්ධ ශාසනය 50,000ක් කල් පවතිනවා කියන්නේ මගපලලාභීන් මේ බැමි තුන කපන්න පුළුවන්, රාග බැම්ම, දේශ බැම්ම, මෝහ බැම්ම කපන්න පුළුවන් අය ඉන්නවා නම් 50,000ක් කල් පවතිනවා. මේ 50,000ක් කියන එක බුද්ධඝෝෂ පොතක් ලියනකොට විසුද්ධි මාර්ගය මේක 5000ක් කළා. ඉලක්කමකට ගත්තා. බුද්ධඝෝෂය වැඩේ කළේ. එතකොට බුදුහාමුදුරුවෝ කිව්ව මේ මාගදී භාෂාවේ තියෙන 50,000ක් මේ පණ පිහිටවන. මගපල් ලැබනවා කියන්නේ පණ සමුදය නිරෝධයේ පණ පිහිටවන. එතකොට මේ පණ කියන එක මේ මගපල් ලැබීමට කරපු වචනයක්. ඒක තේරුම් ගන්න නැතුව ඒක ඉලක්කමක් හැටියට අද පාවිච්චි කරනවා. ඒකයි වරද. මේ බුද්ධ ශාසනය පවතිනවා නම් යම් කාල පරාසයක් මගපලලාභීන් ඉන්නවා නම් 50,000ක් බුද්ධ ශාසනය පවතිනවා. 5000ක් නෙමෙයි. මගපලලාභීන් කවදා හරි ඉන්නවා නම් අවුරුදු 10-15000ක් ඒත් බුද්ධ ශාසනය 5000ක් කල් පවතිනවා. ඔබ අහගෙන ඉන්දියානේ මේ පුජ්‍යලයාගේ කතාව. මේ කතාව අහගෙන ඉඳද්දි මගේ මතකයට එන්නේ ත්‍රිපිටකයේ නිදාන වග්ග පාළියේ, කියන්නේ සංයුත්ත නිකායේ නිදාන වග්ග පාළියේ කස්සප සංයුත්තේ තියෙන සද්ධම්ම ප්‍රතිරූපක සූත්‍රය. එතකොට මේ සූත්‍රයේදී කාශ්‍යප මහ රහතන් වහන්සේ බුදුරජාන් වහන්සේගෙන් අහනවා මේ සද්ධර්මයේ පවතින කාලය ගැන. ඒ කියන්නේ විනය පැනෙව්වේ ඇයි? ඒ විස්තර ඔබට මේ සූත්‍රය බලන්න පුළුවන්. එතකොට එතෙන්දී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සද්ධර්ම ප්‍රතිරූපකය ලෝකේ පහළ වෙනවද? අන්න එතකොට තමයි ශාසනේ අන්තස්දානය සිද්ධ වෙන්නේ කියන එක. ඉතින් දැන් මේ ඔබ දකින්න ඇති මේ පුජ්‍යලයා සිවුරක් ඇඳගෙන තමයි මේ කතා කරන්නේ. එතකොට මේ පුජ්‍යලයා කියන විදිහට මොහු උට්ටගෙන් ප්‍රශ්න අහන කෙනාට මොහු උත්තර දෙන්නේ ඔබ වහන්සේ කියලා. එතකොට අපිට උපකල්පනය කරන්න පුළුවන් ඒ ඔබ වහන්සේ කියලා උත්තර දෙන්න මේ ප්‍රශ්නේ අහනවා ඇත්තේ තවත් මේ වගේම ඇඳුමක් ඇඳගත්ත කෙනෙක් වෙන්න පුළුවන් කියන එක. කොහොම මේ පුජ්‍යලයාගේ දැන් ඔබ අහගෙන හිටපු කොටසේ විශේෂ කාරණා දෙකක් ඔහු කතා කරනවා. එකක් පණ. පණ කියන පාලි වචනය අර්ථ නිරූපණය කරනවා ඔහු. අනිත් එකක් තමයි ඔහු මේ ශාසනය කල්පවතින ප්‍රමාණය අර 5000ක් ගැන අර ප්‍රශ්න අහන උන්වහන්සේ අහනකොට මේ පුජ්‍යලයා ඒකට දෙන උත්තරේ. ඒකත් අර පණ කියන එකත් වැඩි දුර අර්ථ නිරූපණය කරමින් වගේ තමයි ඒක කියන්නේ 5000ක් කල්පවතින එක ගැන. ඊට පස්සේ මේ පුජ්‍යලයා ඒ ටික එහෙම කියලා බුදුරජාන් වහන්සේගේ ධර්මය ගැන ඔහුගේ අර්ථ නිරූපණය දීලා බුද්ධඝෝෂ භික්ෂුවට දොස් කියනවා. ඔබ අහගෙන හිටියානේ. මට ඇත්තටම බුද්ධඝෝෂ භික්ෂුව ඩිෆෙන්ඩ් කරන්න ඕනෙත් නැහැ. මේ පුජ්‍යලයා ඩිෆෙන්ඩ් කරන්න ඕනෙත් නැහැ. මේ පුජ්‍යලයාගෙන් ප්‍රශ්න අහන පුජ්‍යලයාව ඩිෆෙන්ඩ් කරන්න ඕනෙත් නැහැ. මේ මිනිස්යාගේ දේවල් අහන බලන මිනිස්සුන්ව ඩිපෙන්ඩ් කරන්න ඕනෙත් නැහැ. නමුත් බෞද්ධයෙක් විදිහට අපි මේ රටේ ජීවත් වෙද්දී මේක සිංහල තේරවාදී බෞද්ධ රටක්නේ. එතකොට මේ රටේ
පිළිගත්ත බෞද්ධ සම්ප්‍රදාය තුල බෞද්ධයෙක් විදිහට අපිට යුතුයකමක් තියෙනවා මේ වගේ දේවල් දැක්කහම මොනවද මේ වෙන්නේ කියලා කතා කරන්න. අන්නේ නිසයි ඇත්තටම මම මේ අවස්ථාව යොදාගන්නේ මේ ගැන කතා කරන්න. ඒතකොට ඇත්තටම අර මං කිව්වා මේ පුජ්‍යලයා මුලින්ම කතා කරනවා පණ කියන වචනේ. ඒතකොට ඔහු පණට දෙන අර්ථය ඔබ අහගෙන හිටියානේ. ඒ අර්ථය ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ. ඔබ බැලුවොත් ධම්මචක්කපවත්තන සූත්‍රය. ධම්මචක්කපවත්තන සූත්‍රය ඔබ අහලා තියෙන සූත්‍රයක්. මේ සූත්‍රය මම තෝරගත්තේ මේක තමයි බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන දේශනාව. සූත්‍ර දේශනාව. ඒතකොට මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ එක තැනක තියෙනවා ඔබ කියවගෙන යනකොට ඔබට අහුවෙයි ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ අරිය සත්‍යං. මේ විදිහට තමයි යන්නේ. එතන මේ පටන් ගන්නෙ ඉදං කෝපන භික්ඛවේ කියලා යන්නේ. එතකොට මේ පණ කියන වචනේ තමයි මේ පුජ්‍යලයා මේ මෙතෙන්දී අර්ථ නිරූපණය කරන්නේ. මේ පණ කියන වචනේ. එතකොට මේ පණ කියන වචනේ අපේ ත්‍රිපිටකයේදී දැන් දැනට තියෙන බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ මගින් උත්තර කරන සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේදී ත්‍රිපිටක මණ්ඩලය විසින් මේක අර්ථ නිරූපණය කරලා තියෙන හැටි බලන්න සිංහලෙන් මහණෙනි මේ ඌ කලි දුක්ඛාරි සත්‍යයි. එතකොට මේ පණ කියන වචනය එතෙන්දී භාවිතා කරලා තියෙන්නේ ඌ කලි. ඒ කියන්නේ නිපාතයක් වගේ තමයි මේක භාවිතා කරලා තියෙන්නේ. එහෙම නැතුව මේ පණ කියන එකට මේ අර මේ පුජ්‍යලයා කියන වගේ පණ පොවනවා. ඒ වගේ අර්ථයක් මෙතන දීලා නැහැ. ඒක මෙතෙන්දී අපිට බැලුවහම පේනවා. අනිත් සූත්‍රවලත් ඒ தত্ত্বය එහෙම තමයි. එතකොට මම දැන් ඔබගේ අවධානයට ලක් කරනවා මේ පාලි සිංහල ශබ්දකෝෂේ පොල්වත්තේ බුදුදත්ත මහදෙරුන් වහන්සේගේ පාලි සිංහල ශබ්දකෝෂයේ ඒකේ තියෙනවා මේ පණ කියන වචනේ. පණ කියන වචනෙට දීලා තියෙන තේරුම. ඒක නිපාතයක් කියන එක තමයි අර නියන්ෙන් දක්වලා තියෙන්නේ. පද පූර්ණේහි නිපාතයකි. එහෙම නැත්නම් වනාහි කියන අර්ථය තමයි දෙන්නේ. එතකොට දැන් අර අපේ ත්‍රිපිටකයේ අපි දැන් කලින් දැක්කා ඉදංකෝ පණ කියනකොට දීලා තියෙන්නේ ඒ අර්ථයෙන් තමයි. නිපාත අර්ථයෙන් තමයි දීලා තියෙන්නේ. ඉතින් දැන් අපේ ඉන්නේ ඉතින් මහා බෞද්ධයෝනේ. මහා බෞද්ධයන්ට මේ සිංහල අප්සෙට් වෙන්න පුළුවන්. ඒක නිසා මම මෙතෙන්දී ඉදිරිපත් කරන්න කැමති මේ ඉංග්‍රීසියෙන්. ඒ කියන්නේ දැන් ලෝකෙ පිළිගන්නේ ඉතින් සිංහල නෙමෙයිනේ, ලෝකෙ සිංහල පිළිගන්නේ නැහනේ. ඉංග්‍රීසියෙන් මේ පණ කියන මේ පාඨය අර්ථ නිරූපණය කරලා තියෙන හැටි ගැනත් ඔය ඔබ දකිනවා. එතනත් ඔය අර්ථයෙන්ම තමයි. එතනත් ඔය අර්ථයෙන්ම තමයි පණ කියන වචනය මේ සිංහලේ අපි සිංහල ඒ කියන්නේ පාලි සිංහල ශබ්දකෝෂයේ දක්වලා තියෙන ආකාරයම තමයි ඉංග්‍රීසිනුත් දක්වලා තියෙන්නේ. ඔබට පේනව නේද? මේක මම හිතන්නේ ඔබට කියව ගන්න මතක් අපහසු ඇති මේ වීඩියෝ එකේ අකුරු කුඩා නිසා. නමුත් ඔබට Google කරලා බලන්න පුළුවන් පාලි ඩික්ෂනරි කියලා ගහන්න ඔන්ලයින් පාලි ඩික්ෂනරි කියලා. එතකොට PTS එකේ එනවා ගොඩක් ඩික්ෂනරිස් එනවා ලෝකෙ පිළිගත් ඒවා. ඒකේ සර්ච් කරලා බලන්නකෝ පණ කියලා ගහලා. එතකොට ඔබට මේ අර්ථය දකින්න පුළුවන් වෙයි. එතකොට මේ පුජ්‍යලයා දෙන අර්ථය තේරවාදී බෞද්ධ ලෝකයේ තුල පණ කියන වචනේට පණ කියන පාලි වචනේට දෙන්නේ නැහැ. කියන්නේ මොහු දෙන්නේ මොහුගේම අර්ථ නිරූපණයක් පිළිගත් අර්ථ නිරූපණයක් නෙමෙයි. එතකොට ඒ අර්ථ නිරූපණේ අර තව පුජ්‍යලේ සාදු සාදු කියලා අහගෙන ඉන්න බව තමයි පේන්නේ. ඉතින් මම දන්නේ ඔබ ඒක පිළිගන්න නොපිළිගන්න එක ඔබගේ වැඩ. ඊළඟට පණ කියන කතාව ගැන මම එච්චරයි කතා කරන්නේ. ඔබට ඒක ගැන හොයන්න පුළුවන්. ඊළඟට මොහු තියෙනවා මේ අර පණ පොවනවා මේ ශාසනයේ කාලය ගැන අර මෙච්චර කාලයක් හිටියොත් මෙච්චර කාලයක් තියනවා කියලා පණ පොවන එකක් ගැන මොහු කතා කරනවා. දැන් මෙතෙන්දී මේ මොහු මේ බුද්ධඝෝෂ හාමුදුරුවන්ට වගින්නේ මේ අර කාන්තාවන් පැවිදි කරාමනේ ඔය 5000ක් කල් ශාසනය පවතිනවා කියන කතාවක් කියන්නේ. අන්න ඒක බුද්ධඝෝෂ හාමුදුරුවෝ ගෙනාව කියලා තමයි මේ පුජ්‍යලයා දොස් කියන්නේ. දැන් ඇත්තටම මෙහෙම එකක් ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ නැහැ. මේ පුජ්‍යලයා තියෙන කතාව ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ නැහැ. ඔබගේ අවධානයට මම ලක් කරනවා විනය පිටකයේ චුල්ලවග්ග පාළියේ තියෙන බික්කුණී කන්දකේ. ඔබ බලන්න මේ ත්‍රිපිටකයේ චුල්ලවග්ග පාළියේ තියෙන බික්කුණී කන්දකේ. මේ බික්කුණී කන්දකේ තමයි තියෙන්නේ මහා ප්‍රජාපති ගෞතමී දේවිය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් පැවිදි දිල්ලනවා. බුදුරජාණන් වහන්සේ තුන් සැරයක් ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ ආනන්ද හාමුදුරන්ගේ මැදිහත් වීමෙන් මේ පැවිද්ද ලබා දෙනවා. අන්නේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෙයක් මේ ත්‍රිපිටකයේ තියෙනවා මේ බික්කුණී කන්දකේ. කොහොමද ඒක තියෙන්නේ? ඒක සිංහලෙන්ම කියන්නම්. ගරු ධර්මයට පිළිගත්තට පස්සේ ඒක ගැන ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්නාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
ආනන්දේනි මාගම, ඒ කියන්නේ කාන්තාව, ගිහිගෙන් නික්ම තථාගත ප්‍රවිදිත ශාසනයෙහි පැවිද්ද නොලද නම් මේ සසුන් බඹසර චිරස්ථිතික වන්නේය. පැවිද්ද නොලැබුවා නම් සසුන් බඹසර චිරස්ථිතික වෙනවා. ඊළඟට කියනවා මේ ශාසන සද්ධර්මය අවුරුදු 1000ක් සිටුනේය. අවුරුදු 1000ක් සිටුණා කියනවා පැවිදි නොවුණා නම්. ඊළඟ දේශනා කරනවා ආනන්දේනි යම් හේකින් මාගම ගිහිගෙන් නික්ම තථාගත ප්‍රවිදිත ශාසනයෙහි පැවිදි වූද, දැන් ඉතින් පැවිදි වෙලා, එහෙයින් දැන් මේ සසුන් බඹසර චිරස්ථිතික නොවන්නේය. එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් පැවිද්ද අරගෙන ඒක නිසා මේ සසුන් බඹසර චිරස්ථිතික නොවන්නේ කියලා. සසුන් බඹසර මේතන පාවිච්චි කරන ත්‍රිපිටකයේදී පාවිච්චි කරන වචන තමයි සසුන් බඹසර චිරස්ථිතික නොවන්නේය. දැන් මෙතෙන් සිට 500 වසක්ම ශාසන සද්ධර්මය සිටුනේය. මෙතෙන් සිට 500 වසක්. 500 කියන එක ඉතින් ආයි අමුතුවෙන් මම ඔයගොල්ලන්ට තේරුම් කරලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයගොල්ලන්ට සිංහල තේරෙනවනේ 500 කියන්නේ මොකක්ද කියලා. ඒකට මේක තමයි මේ තනත්තා බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ නම කිය බොරුවට අර නොමැති දෙයක් ඇති විදියට දක්වමින් කියන්නේ. ඊළඟට බුද්ධඝෝෂ හාමුදුරුවෝ එහෙම කිව්වලා ඒකත් වැරදි. මොකද මෙතන 500 වසක් ගැන තමයි විනය කතා කරන්නේ. ඉතින් ඒක 5000යි කියලා අපේ මිනිස්සු පිළිගත්තට අපිට කරන්න දෙයක් නෑ. අනිත් එක ඔබ බෞද්ධ ශාසන ඉතිහාසය ගැන දන්නවා නම් ඔබ දන්නවා බුදුන් වහන්සේ මේ පැවිදි මහා ප්‍රජාපති ගෞතමී දේවිය ඇතුළු පිරිසට පැවිද්ද ලබා දීලා අවුරුදු 500ක් ගත වුණාට පස්සේ මොකද්ද අපේ ශාසනයට උනේ කියලා. හරි? ඒක ඔබට මම කියලා දෙන්න අවශ්‍ය නැහැ. ඔබ ශාසන ඉතිහාසය දන්න කෙනෙක් නම් ඔබ ඒ දන්නවා. ඉතින් දැන් එච්චරයි මේ ගැන කියන්න තියෙන්නේ. තව අපිට මේ ඉස්සරහට අපි මේ දේවල් ගැන කතා කරනවා තව. ඉතින් දැන් මේ පණ ඊළඟට මේ කල්පවතින කාලයේ ශාසනය පණ පොවන්න ගිහිල්ලා මේ වගේ විකෘති අර්ථ නිරූපණ. ඒ කියන්නේ මේකට විකෘති කියන්නේ වෙන දෙයක් හින්දා නෙමෙයි. තේරවාදී බෞද්ධ ලෝකයේ මහා ප්‍රඥාවන්තයින් විසින් පිළිගත් අර්ථ නිරූපණ. සිංහල වේවා ඉංග්‍රීසි වේවා වෙන භාෂාවකින් වේවා පිළිගත් අර්ථ නිරූපණ වලට මේ පුජ්‍යලයා දෙන අර්ථ නිරූපණය ඔබ අහගෙන ඉන්නේ නැති. ඉතින් මේ අර්ථ නිරූපණ අතර ලොකු වෙනසක් තියෙනවා, ගැටුමක් තියෙනවා. ඔබ ප්‍රඥාවන්ත වෙන්න. මොකද දැන් සද්ධර්ම ප්‍රතිරූපකයෝ පහළ වෙලා අවසానයි. සද්ධර්ම ප්‍රතිරූපකයෝ මේ ශාසනය විනාශ කරන්න කටයුතු කරන වෙලාවක අපි මේ ඉන්නේ. ඒක නිසා ඔබ ප්‍රඥාවන්ත වෙන්න. ඔබ මේ අවස්ථාවේදී ඊ타ත්ම ප්‍රඥාවෙන් සද්ධර්මයට අහුම්කම් දෙන්න, ශ්‍රවණය කරන්න, තෝරා ගැනීම හරියට කරන්න. මොකද මේ ශාසනය පවත්වාගෙන යෑම ආමුදුරන්ට විතරක් අයිති දෙයක් නෙමෙයි. අපි මේ නායක ආමුදුරන්ට බැන ඉන්දියට වැඩක් නැහැ. මේ ශාසනය පවත්වාගෙන යෑම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන 4 දෙනාගේම සිව්වණක් පිරිසකගේ අත තියෙන දෙයක්. අපි උපාසක උපාසිකාව විදිහට අපේ කටයුත්ත අපි කරන්න ඕනේ. හාමුදුරු ඒක කරන්නේ නැත්නම් අපි ඒක කරන්න ඕනේ. එහෙමයි කියලා මේ හාමුදුරන්ට ගහන බහින එක නෙමෙයි අපි කරන්න ඕනේ. නියම ධර්මය අපි ප්‍රචලිත කරන්න ඕනේ. ජනතාවට අරන් යන්න ඕනේ. ඇත්ත පෙන්නලා දෙන්න ඕනේ. ඒක නිසා ඔබ ප්‍රඥාවන්ත වෙන්න, සද්ධර්මයෙන් තෝරගන්න, ජීවිතේ අපායට ගෙනියන තැනට කටයුතු කරගන්න එපා. අපාය උපදින තැනට ඔබ කටයුතු කරගන්න එපා. ඒක තමයි මට ඔබට කියන්න තියෙන්නේ. ඔබ අහලා කැමති තීරණයක් ගන්න. එය ඔබේ අයිතියක්.